අධිකරණයට බාර වූ දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළා. එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ දින කිහිපයක සිටම රටේ විශේෂ අවධානයක් යොමු කරමින් සංගව සිටි දේශබන්දු තෙන්නකෝන් මහතර අධිකරණයට බාර වී ඇති බවයි. එමෙන්ම 18 දිනේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් හෝකන්දර ප්‍රදේශයේ දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නිවස පරීක්ෂාවට ලක් කළ බවද අමාත්‍යවරයා සඳහන් කළා. එහි තිබී විදේශීය මත්පැන් 795ක්, වයින් බෝතල් 214ක්, මත්පැන් බෝතල් 1009ක් සොයාගෙන ඇති බව ආනන්ද විජේපාල මහත්මයා පවසනවා. ගිනි අවිය බවට සැකකරන පිස්තෝල වර්ගයේ අවියක් සහ නවීන ජංගම දුරකථන දෙකක් නිවසේ තිබී නිලධාරීන් බාරයටගෙන තිබෙනවා. මෙම ජංගම දුරකථන හරහා තොරතුරු විශාල ප්‍රමාණයක් අනාවරණය කර ගැනීමට හැකි වනු ඇති බව ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඉදිරියේදී මේ සම්බන්ධයෙන් අධිකරණයේ කරුණු වාර්තා කිරීමටද බලාපොරොත්තු වෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කරා. ඉතින් එයා කියනවා අධිකරණයට කරුණු වාර්තා කරන්න බලාපොරොත්තු වෙන බවත් මහජන ආරක්ෂක අමාත්‍යවරයා විදිහට ඔහු එන උජාරුවෙන් කියනවා මේ දැන් දවස් 20ක් 25කට පස්සේ මේ මාතර අධිකරණයට මෙයා බාර වුණාට පස්සේ දේශබන්දු තෙන්නකෝන්ගේ ගේ 18 දිනේදී හෝකන්දර ප්‍රදේශයේ සර්ච් කරා පරීක්ෂා කරා. ඒ පරීක්ෂා කරනකොට හම්බුණා කියලා විදේශීය මත්පැන් බෝතල් 795ක්, වයින් බෝතල් 214කුයි, දේශීය මත්පැන් බෝතල් 2009කුයි. ඒක බොණ්ඩද විකුණන්න ගෙන අපුවද මන්දා. කොහොම හරි ෆෝන් දෙකකුත් හම්බෙලා තිනවා ජංගම දුරකථන දෙකක් නවීන වර්ගයේ. ඒකෙන් ගොඩක් තොරතුරු අනාවරණය කරගන්න පුළුවන් කියලා ආනන්ද විජේපාල මහත්මයා කල්පනා කරලා තියෙනවා. ඉතින් කොහොම වෙයිද දන්නේ නැහැ. ඔහුගේ පිස්තෝලයක් හම්බෙලා තියෙනවා. රාජකාරී ගිනි අවියේ. ඒක බාරයට අරන් තියෙනවා. ඉතින් දුරකථන දෙකයි මත්පැන් ටිකයි විතරයි හෝකන්දර ප්‍රදේශයේදී හම්බෙලා තියෙන්නේ. ඉතින් අද දිනේ මාතර අධිකරණයට ඇවිල්ලා ඔහුගේ පැත්තෙන් එළියට ඇවිල්ලා තියෙනවා. ඉතින් කොහොම හරි ඉතින් එහාට සිද්ධ වෙන දේ ගැන තමයි බලන් ඉන්න තියෙන්නේ. පොලිසිය විසින් පොලිස්පති හොයපු රටක් මේක. දැන් ආණ්ඩුවෙනුත් පොඩ්ඩක් උජාරුවෙන් කියනවා පොලිස්පතිලත් පොලිසියෙන් බේරෙන්න බැරි ආණ්ඩුවක් ඒගොල්ලෝ හැදුවා කියලා. ඒක මේ පැත්තට කියන්න පුළුවන් වගේම තමයි අනිත් පැත්තට පොලිසිපතිව හොයාගන්න බැරි පොලිසියක් තියෙන ආණ්ඩුවක් කියලා කියන්නත් පුළුවන් ඉතින්. ඒ දෙකම දෙපැත්තට කිව්ව හැකි. ඊට වැඩිය වටින්නේ මේකට නීතිය ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් ජනතාව බලාගෙන ඉන්නවා. ඒක නිසා ඒක සුදුසු ලෙස කරා නම් ඇති.